හරි. අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ දෙවෙනි පත්‍රයේ ඒ කොටසේ පස්වෙනි ගාන. මේක එන්නේ එක්කෝ දිගංශ වලින් නැත්නම් සිරස්තලයේ කොමාරි හදලානේ හදනම වෙන්නේ කොහොමද? සිරස්තලයවත් සිරස්තලයවත් හදන්න දෙන්නේ කොහොමද? හරි. මේක කියනවා මේ රූපේ තියෙන විදිහට ප්‍රතිකාර දෙකක් තියෙනවා. එකක් එකක් සීන. මේ දෙක මැද නැවති. ඊට පස්සේ මේ දෙන්න අතර තුල මීටර් 100යි. දැන් අපිට තියෙන ගත්ත ඒ කිව්වලත් ටික මේ තියෙනවනේ. දැන් එහාට දැනගත්ත ටික අපි රූපේ ලකුණු කරගන්න ඕනේ. ගාන පළවෙනි කොටසේ ගන්න. ඒ කොටසේ කියන්නේ ඊයට ගත්ත රූපේ ලකුණු ගන්න. මොනවාද ගත්ත? CD ප්‍රතිපාකාරයේ මොනවායිද මිනිස්සු තුලදී ආයෙන්නේ. එයාට AB ප්‍රතිපාකාරයේ මොනකෝ මෙයයි. පේනවලු අංශක 30ක ආරෝහණ කොණය. ආරෝහණ කොණය කියන්නේ ආරෝහණය කියන්නේ උඩට යනවා. ආරෝහණය කියන්නේ උඩ යනවා. අවරෝහණය කියන්නේ පහළ යනවා. ආරෝහණ කොණය කියන්නේ උඩට යන එක කොහේද උඩට යන්නේ? තිරස්තලේ. එහෙනම් තිරස්තලේ ඉන්න ඉහළට කොණය තමයි ආරෝහණ කොණය. මෙයාගේ තිරස්තලේ ඉන්න ඉහළට කොණය. ඒ කියන්නේ මෙන්න මේක. එයා තමයි අංශක 30. මොකද ඊට පස්සේ කියනවා AB ප්‍රතිපාකාරයේ මුද්‍රණශීල මිනිස්සු. එයා මොකද මෙන්න මේක. එයාට නැව කියන්නේ මේක. එන්නේ අංශක 70 අවරෝහණ කොණය. ආරෝහණ කොණය කියන්නේ ඉහළට බලන කොණය. අවරෝහණ කොණය කියන්නේ පහළට බලන. කොහෙන්ද? ආපහු තිරස්තලයි. එතකොට දැන් අපි කතාව හදාගන්න ඕනේ. මිනිස්සේ ඉන්නකද තිරස්තලින් තමයි පහළට මේ අංශ ගන්න නැහැ. මිනිස්සේ ඉන්නේ කොහෙද? නිරීක්ෂකයෙ ඉන්නේ. නිරීක්ෂකයෙ AB ප්‍රතිපාකාරය මොනවද? එයා ඉන්න තැන තිරස්තලින් කියන්නේ මොකද? මෙන්න මේක. තිරස්තලින් නෑ. මෙන්න මේක තමයි එයා ඉන්න තිරස්තලින්. එයාගේ ඉන්න පහළට කොහොමද? කියන්නේ මේක. ඕක තමයි අංශක 70 කියලා කිව්වේ. හරි. එහෙනම් ඒ අවරෝහණ කොහොමද අංශක 70? කොහොමද? අරලා ගන්න එපා. ආරෝහණ කොහොමද අවරෝහණ කොහොමද ගන්නෙ? නිරීක්ෂකයෙක් කරලා තිරස්තන. අපි යම්කිසි අපිට ගන්න එක්ස්ටර්නල් ලෝකේ දිහා බලන්න. ඊළඟට අපි දැන් දත්ත අපිට ඒ කොටස හරි. දැන් යන පුළුවන් B කොටස. B කොටස කියනවා ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් මෙන්න මේ දේවල් ගන්න. මුලින්ම ඉල්ලන්නේ EB කියන උස. EB කියන්නේ මෙන්න මේ AB ප්‍රතිපාකාරයෙන් මොකක්ද දක්වන කොහේ යනවා. අපි ත්‍රිකෝණමිතිය දාන්න මොන ත්‍රිකෝණ වලට? ත්‍රිකෝණ ත්‍රිකෝණ වලට. මොනවා ත්‍රිකෝණ ත්‍රිකෝණ ටික ලක්ම කරගන්න. ඔය මේ ත්‍රිකෝණ. මෙන්න මේක ත්‍රිකෝණ. මේක ත්‍රිකෝණ. මේක ත්‍රිකෝණ. මේක ත්‍රිකෝණ. අපි දන්නේ නැහැ. මේ කොහේ දන්නේ? මේ කොහේ දන්නේ? මේ ලොකු දෙයක් මෙයා දන්නේ. මේ දෙයක් මෙයා දන්නේ. මෙයා මොන කොහේද කියන අපි දන්නේ. දැන් නැත්තම් මෙයා කෙනෙක් ඉන්නද? අපි දන්නේ ත්‍රිකෝණ දෙක අද තරම කරලා. දැන් අපේ මොනවානේ? EB. ත්‍රිකෝණ විදියට EB හොයන්න EB ඉන්න මොකක් හරි ත්‍රිකෝණයක් හොයාගන්න ඕනේ. කොහොමද? එයාගේ තව පාදයක් හරි. පාදයක් එයාගේ තව පාද දෙකක් හරි. පාදයක් කෝණයක් හදනවා නම් ත්‍රිකෝණයක්. අපි කෝණයක් දානවා නම් අපි ත්‍රිකෝණයක් අනුපාතය ගන්නවා. එතකොට ඒකත් එක්ක පාදයක් ගන්නවා නම් නොදන්න පාදයක් නැහැ. නේ? මෙයා ඉන්න ත්‍රිකෝණයක් කෝණේ පාදයක දිගසා කෝණයක් ගන්න. කෙනෙක් ඉන්නවා. මෙයා ඉන්න ත්‍රිකෝණ මොනවද? ඔබ කියන්නේ BED විතරම BED ත්‍රිකෝණේ කෝණයක් තමයි ගන්නවා. අසලට. පාදයක් ගන්න. ED කියන්නේ AC දිගමනේ. නේද? මේ වෙන අපිට ගහගන්න. එහෙනම් මේක මීටර් 100යි. එහෙනම් අපි කෝණයක් ගන්න පාදයක් ගන්න. අපි මේ පාද ගන්න. කොහොමද? අපි ED හොයන්න යන්නේ. අපි සලකනවා BED ත්‍රිකෝණය සලකනවා. අපි දන්න කෝණය අංශක 30යි. අපිට ඕන වෙන්නේ මේ පාදයේ මේ පාදය.
මේ තියෙන මොකක්ද සම්පපාද. මේ තියෙන වර්තපාද. සම්පපාදයේ වර්තපාදයේ සම්බන්ධ නම් මොකක්ද? tan. එහෙනම් tan here සමාන වෙනවා මොකටද? සම්පපාදයේ b බෙදීම වර්තපාදයේ EB. අපේ ලඝුපත බලලා tan කිය හොයාගන්න පුළුවන් කීයේ. අපිට බැලුවොත් ඒ tan කිය හොයාගන්න එක ප්‍රමාණවත් නෑ. අපිට හම්බෙන්නේ මෙන්න මෙහෙම අගය. ඉතින් පාය හතර BE ගන්න නැහැ. ED කියන්නේ මීටර 100. එහෙනම් අපිට එනවා BE සමානයි 100 වැඩි කිරීම 0.577 කියන්නේ 57.74 මීටර. හරි. ප්‍රශ්නය. ඊට පස්සේ අපිට හම් වෙනවා අපේ අහනවා මොකද? සිගිරි ප්‍රතිභාකාරයේ උස. කියන්නේ මෙන්න මේ උස. මේ ගන්න දෙයක් උස කියන්නේ. මේ උස AB මෙන් හරියටත් නෑ. මේ කියන්නේ මේ වගේ හරියටත් CD. හරි. එහෙනම් මෙන්න මෙයා වහන්න. දැන් කොහෙද මල්ලේ පොල් වගේ ඉස්සන්නේ. එතකොට මෙයා වගේ හරියට. එතකොට මෙයා වගේ හරියට. ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ? බලන්න මේ CD කියන්නේ AP නේ. ඒ දෙන්නා සමානයි. එකමුස. එහෙනම් අපිට දුන්නේ CD කියන්නේ භාගය AP කියන්නේ. අපිට මේක කියන්න පුළුවන් AE කියන්නේ භාගය AP කියලා. ඒත් AE කියන්නේ භාගය AP නම් මොකද වෙන්නේ? AE සමානයි EB වෙනවා නේද? එහෙනම් AE කියන්නේ එහෙනම් අපි හෙව්වා EB කියන්නේ 5.7 අපි කොහෙද තියෙන්නේ? EB කියන්නේ EB නේද? එහෙනම් AD ට මොකද වෙන්නේ? AB සමාන වෙනවා 7.74 වැඩි කිරීම 2 115යි දශම 4යි මේ ඇයි මම මේ AB මට වෙන කොක් කරේ අපි හොයන්න ඕනේ මෙන්න මේක අපි AB හොයන්න ගියේ දැන් අපි ගත්ත AE සමානයි EB කියලා දෙන්නා අපිට පුළුවන් මේකෙන් අපිට කියන්න මොකද AE සමානයි EB නම් AE කියන්නේ මෙයා EB කියන්නේ එහෙමනම් මේ AB කියන්නේ මේක නේ එකතුවනේ මෙයා 57.7යි 57.7කට වල AB කියන්නේ ඒ වගේ දෙන්නේ හරි එහෙනම් මේ කියන්නේ 115.4යි නේ සුදුසු ගන්න පුළුවන් ඒක ඒ මම මේ AB කියන මට වෙන මොකක්ද කරන්නේ අපේ අහන්නේ මෙයා දැන් අහන්නේ මෙයා හොයන්න කලින් කතාවම අපි දැනගෙන ඉන්න ඕනේ මෙයා ඉන්න ත්‍රිකෝණයක පාදයක් කොහොමද මෙයා ඉන්න ත්‍රිකෝණය මොනවද මෙයා ඉන්නේ එන්න මෙයා ඉන්න ත්‍රිකෝණය AB එකට අපි අපවත් ගන්නවා මේ AF එකම ත්‍රිකෝණය AB එන යන්නේ පාදයක් මොනක් හොයාගන්න අපිට පාදයක් හොයාගන්න කොහොමද මේ කොහොමද තෑවයි නම් අපි මේ කොහොමද ගන්නවා විතර මේ තියෙන තිරස මේ ප්‍රතිභාකාරයේ සියස් එහෙනම් මෙතන තියෙන දුකෝනේ මෙයා දුකෝනේ එයා දුකෝනේ කියන්නේ තියෙනවා මෙයා අංශක 90 ඒ අංශක 90යි නම් ඒ ඩිපාර්ට්මන්ට් එක 70 නම් මේ තියෙන්නේ 90 වෙන 70 අංශක 20 මෙන්න අංශක 20 මෙන්න මේක එහෙනම් ABF ත්‍රිකෝණයක් කොහොමද ගන්නවා පාදයක් ගන්නවා පාලවයි දශම 4යි 8යි මීටර එහෙනම් කිසි ප්‍රශ්නයක් අපිට ගන්න පුළුවන් එක දෙයක් කියනවා දත්ත වෙන ගමන් උඩ මාක් කරනවා එතකොට මොනවද දත්ත මිස් වෙන එක දත්ත මගහැරෙන එක දත්ත වර්ධින එක අඩු කර ගන්න පුළුවන් මම මේ ටික මතලා ඉන්නම් අපි AB උපුවා එහෙනම්
AF හොයාගන්න තියෙනවා. අපි සලකනවා A B F ත්‍රිකෝණය සලකලා පද කරන්නේ. අපිට ඕනේ අපි අනුපාත කියන හදන්නේ මේ ත්‍රිකෝණය. හරි? මේ ත්‍රිකෝණයට අපිට ඕනේ මේ දේ. මෙයා කවුද? බද්ධ පාදය. මෙයා කවුද? සම්මුඛ පාදය. සම්මුඛ පාදයේ බද්ධ පාදයේ යන අනුපාතයෙන් හදන්නේ tan. නේද? මේ ත්‍රිකෝණයේ මේ කෝණයගේ 20යි අංශක tan s සමානයි සම්මුඛ පාදයේ AF බද්ධ පාදයේ AB. tan 20 අපිට හොයන්න වෙනවා ලඝු කොටෙන් අපෝ අපිට AB 0.96යි අතරයි බිඳු. හරි. මේක සමාන ඒක ගන්න නැහැ. යට AB කියන්නේ කීයද? 115යි දශම අතරයි ඒක. AF කියන්නේ 0.96යි බිඳුව වාරයක් 115යි දශම 4යි. ඔක අපිට සුදු කරන එක පුළුවන් නැහැ ඉතින්. ගොඩක් පැය අමාරු. එහෙනම් මොකද කරන්නේ? අපිට ලඝු පොතට යන්න. ඒක මොකද කරන්නේ? ඒක පදලා බලන්න. හරි. අපිට ඕන මෙන්න මේක තියෙනවා. ඉතලා. තුනයි හයයි හතරයි බිඳුව වාරයක් 115යි දශම 4යි. අපි මෙයාට ලබන කොහොමද? මේක 10 බලයක් විදිහට කියෙන්නේ. අපි මෙතනට ඉලක්කමක් තියෙන්න ලිව්වොත් 10 බලයක් විදිහට කියෙන්නේ. මෙතන නැහැ. එහෙනම් මේ 10 ඍණ 1 වෙනි. 10 ඍණ 1 කිලි බලන්න අපි හම්බුනේ. යුක්තිය එකනේ. 10 ඍණ 1 වෙනි බලන්න අපිට යන්න ඕනේ. යුක්තිය එකයි. යුක්තිය එකේ තේරුම ඍණ 1. හරි. ඒකේ තේරුම් නැත්නම් මෙතනින් අර ගන්න හදන්නේ නැති බලන්න තේරෙන්නේ. පුළුවන්. යුක්තිය එක කියන එක අපිට මෙතනින් අර ගන්න නැති තේරෙන්නේ. හරි. එතකොට මේ පැත්ත මොකක්ද? 96 එයාට තමයි අපි ලඝුවගේ හොයන්නේ. හරි. ඒ කියන්නේ අපි ලඝුව වෙන සංඛ්‍යාවෙන් තියෙන බිඳුව නොවන ඉලක්කම් වල තමයි අපි ලඝුව හොයන්නේ. ඉස්සරහට බිඳු තිබ්බොත්, පස්සට බිඳු තිබ්බොත් ඒ කියන්නේ 10 බල වලින් එන බිඳු. ඒ 10 බල වලින් එන බිඳු අදාළ විදිහට ලඝු ගණන කරේ. මේකට කියන පූර්ණාංශය කියන්නේ පූර්ණාංශයට ගන්න. එහෙනම් මෙයාගේ 0.0 කියලා කියන්නේ 10 රින් එකේ ඉන්න පූර්ණාංශය මේක. හරි. ඒතර මෙයාගේ අගය හම්බෙයි අපිට. 5යි 6යි 1යි 1. 0.5යි 1යි. හරි. ඒ ලඝු පොතේ තියෙන 5යි 6යි 1යි 1 කියලා විතර ඒක කියවන්නේ 0.5යි 1යි. ඒ 0.5යි 1යි මෙතනින් හම් වෙන 10 බලය 10 බලය ඍණ 1. හැබැයි ඍණ 1ට මෙහෙම දාන්නේ නැහැ. අපි ඍණ 1 ධන 0.5යි 6යි 6යි 1යි 1යි කියන එක සුළු කරලා ලියන්නේ නැහැ. මොකද එහෙම කළොත් අපිට ලකුණක හදාගන්න අමාරුයි. ඒ නිසා අපි කරන්නේ මේ ඍණ 1 ඍණ 1ක් විදිහට කියලා. වියුති එක කියලා දාන්න. හරි. ඒක අපතර. හරි. මෙයා මොකද වෙන්නේ? මෙයා 105. මෙයා මෙතන 1.115 කරන්න කිව්වොත් මේ 10 කිවෙලි බලද තියෙන්නේ. මේ තියෙන්නේ 1.15 වාරය 10 දෙවෙනි වල. අපි දශමක් ඉලක්කම් 4කට ගන්නකොට ලඝු ගණකේ තියෙන දශම 4 වෙනවා විතරයි. දැන් ආසන්න විදිහට ගන්න. 4 යට කියන එක 5ට වැටෙනවා. හරි. එහෙනම් 1.1 පවර 10 වර්ගය නම් තියෙන්නේ. පූර්ණාංශය කීයද 2. તો 10 බලය 2යි. 1.1 5ට ලඝු ගණකේ හොයන්න ඕනේ. ඒක හම්බෙයි 0.6යි 2යි 5ක්. දැන් මොකද කරන්නේ? මේ දෙක එකතු කරන්නේ. හරි. මේක එකතු කරද්දී මේක සාමාන්‍ය ඉලක්කම් දෙක තුනක් කරන්න අමාරු වෙන්නේ මෙන්න මේ වියුක්තිය නිසා. එහෙනම් අපිට මොකද කරන්න පුළුවන්? අපිට පුළුවන්. මෙන්න මේ ටික කියන්නේ දශමාංශ ටික මෙන්න මේක. 0.5යි 6යි 1යි එකට එකතු කරනවා 0.6යි 2යි 5. කීයද? 5යි 6යි 2යි 3යි 9යි 12යි 5යි 6යි. 0.6යි 2යි 3යි. මේ පූර්ණාංශ මෙන්න මේක. දෙක ධන ඍණ 1 කීයද? 1යි. ඊට පස්සේ මේ දෙන්න එකට එකතු කරනවා. 1 ධන 0.6යි 2යි 3යි 6 කියන්නේ
1.6යි 2යි 3යි 6යි. මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ මෙන්න මේ ගුණිතය ලකුවක්. හරි. එහෙනම් මේ ගුණිතය වෙන මොකද කරන්නේ? ඒ කියන්නේ ඇන්ටිලෝප් 1.6යි 2යි 3යි. හරිද? ඕක ඇන්ටිලෝප් ගන්න දන්නවා කි. ඇන්ටිලෝප් ගන්න කොහොමද? අපි බලනවා මේ එක කියන්නේ මොකක්ද? 10 බලයක් තියෙනවා. එහෙනම් 10 එක 10. එතකොට මේ 6 2යි 3යි කියන්නේ මොකේ ලකුව වගේද අපි හොයන්නේ. මේ තියෙන්නේ අපි ලකු ටේබලෙන් ගත්ත වලින්. ගත්තා කියලා. ඒ අගය හම්බෙන්නේ මොන සංඛ්‍යාවකද කියලා අපි හොයන්නේ. හරි. එතකොට අපි කොහොමද හම්බෙන්නේ? 6යි 2යි 3යි 6යි. අපි ලකු ටේබල් එකේ බලාගෙන ඉතියි. ලකුවගේ කන්නන්ටගේ බලනවා. ඒක බලාගෙන ඉතියි. අපිට ඔක හම්බ වෙනවා 42යි බිඳුවට තියෙනවා 6 2යි 3යි 2. 42යි එකට තියෙනවා 6 2යි 4යි. අපි 42යි බිඳුවට නේනෝ ඊළඟට මධ්‍යම අන්තර එකතු කරලා අපිට ගන්න පුළුවන් 42යි 42යි බිඳුවට එකතු කරලා අපිට 4 කියන්නේ දශම ස්ථානයේ ඉලක්කම 4 කියන්නේ 40 4.2 අපි තියෙන 4.2 4.2යි බිඳුවයි අතන එන්නේ 4 මේ 6 දින්නේ 4 හරි ඔකට එනවා 0 10 කියන්නේ 42.4යි මීටර හරි ඕක තමයි අපේ උත්තරේ වෙන්නේ. හරි. ඊළඟට අපිට යන්න පුළුවන් ඊළඟ කොටස. ඒ කියන එකට අපිට ආව උත්තරේ ඒ කො ඊළඟ. එයාට අපිට ආව උත්තරේ 42.4යි. ඒ කියන්නේ අපේ ගාන දෙන්නේ. ගාන කොහොමද කොටස අපි අහන්නේ? නැවේ සිට CD විමුලකට ආරෝහණ කොහොමද? මේක අපි ගත්ත ටික ඔක්කොම මාක් කරගෙන ඉන්නවා. නැවේ සිට CD විමුලකට ආරෝහණ කොහොමද? CD කියන්නේ කීයද? CD කියන්නේ B කීමයි. අපි කී මාක් කරනවා. B කියන්නේ 57.4යි මීටර. CD කියන්නේ 57.4යි මීටර. අපිට ඕන කරන්නේ නැවේ සිට CD මුදුන බලද්දි තේන ආරෝහණ කොහොමද? අනුසය ඉන්නේ කොහෙද? නිරීක්ෂකයා ඉන්නේ කොහෙද? නැහැ. බලන්නත් D ඉන්නේ නැවේ බලන්න D න ආරෝහණ කොහොමද? මෙන්න මේක න ආරෝහණ කොහොමද? අපි නොදන්න එක නිසා x කියලා දානවා. -x. මේක තමයි අපි කරන්නේ. දැන් කලින් අවස්ථාවක තුනේ අපි කරුවේ කෝණයක් දැනගෙන පාදයක්. දැන් අපි කෝණය ගන්නෙ නැහැ. කෝණයක් දැනගෙන පාදයක් කරන්න පුළුවන් වුණා නම් තව පාදයක් දැනින් ඉඳද්දි අපිට කෝණය හොයන්න පාද දෙකක් දැනගෙන වෙනවා. නේද? අපි මොනවද ගන්න පාද? මේ කෝණයේ ඉන්න ත්‍රිකෝණ. මේ කෝණයේ ඉන්න ත්‍රිකෝණ මොනවාද? මේ කෝණයේ ඉන්න ත්‍රිකෝණය මෙයා විතරයි. FDC. අන්න අපේ ත්‍රිකෝණය සර්. FDC ත්‍රිකෝණය සරලව දෙන්න කරලා අපි CD පාදේ ගන්නවා. අපිට FD හොයන්න අමාරු වෙයි කියලා හිතනවනේ ඒක ඇදයි නේ. FC කියන මොකද කියන්නේ? AC CA කියලා අපි දන්නවා. AF අපි හෙව්වා. Java here. AF අපිට 41.04යි. AF මෙච්චරක් නම් AC මෙච්චරක් නම් FC කියන්නේ කීයද? ඔය දෙකේ වෙනසනේ 100 වෙන 42.04. මේක වෙන්නේ කීයක් තියෙන්නේ? කීයක් අපිට AB 906යි 9යි 7යි 5යි
FC දුර. අපේ FC මේක නම් අපි නොදන්න කෝණයේ x අපිට කෝණයට ත්‍රිකෝණික අනුපාතය ලියන්න. මොකක්ද අනුපාතය? අපි දන්නේ බද්ධ පාදයේ සම්මුඛ පාදය. සම්මුඛ පාදයේ බද්ධ පාදය කියන්නේ ආපෝතර tan x සමානයි සම්මුඛ පාදයේ කියන්නේ CD දෙකේම බද්ධ පාදයේ කියන්නේ FC tan x ගන්න CD කියන්නේ කීයද 57.74යි FC කියන්නේ 57.96යි මොකක්ද දෙන්නේ මේක එකට ඉතාම ආසන්නයි නේ 57.74 අපි නෝන ලඝු වලින් බෙදලාම ගන්න පුළුවන් බෙදලා බලමු කීය දෙන්නේ මේක ලඝු වගේ කීයද 57.74 ලඝු අපි ඒකයි හොයන්න ඕනේ අනේ කොහෙන්ද එනවා ටිකක් ඇදෙන්න 57.74 ලඝු කියක් තියෙයි අර කලින් ඔය විදිහට මේකේ 10 බලයක් තියෙනවා එහෙනම් එකක් ගන්න 5.874 ලඝු වගේ අපිට ගන්න පුළුවන් ඒක එනවා 7යි 6යි 1යි 0.7යි මෙයාට අපි ලඝු වගේ කරනවා මේක 1.57යි 9යි 6යි ඔයගොල්ලෝ ලඝු කරනවා 57යි 9යි 6යි අපිට හම්බු දෙවි 57යි 9යි කියන්නේ 0.72යි දෙකයි හත අනිත් නම හයක් එකතු වෙද්දී හයක් එකතු වෙද්දී අපි දෙනවා ලබ හයක් එකතු කරන්න කියලා. අපි යන්නේ අන්තිමට මේක 12යි දෙකයි තුනයි 6යි 7යි 7යි 6යි 3යි දෙක. දැන් බලන්න මේ යට එක ලොකු යුබෙක්. හරි. ඒක කොහොමද කරන්නේ? සාමාන්‍ය විදිහට මුලින් පටන් ගන්න අපිට කරගන්න පුළුවන්. හරි. පහෙන් දෙකක් කීයද? තුනක් කීයද? කිව්වේ කොලේ. තුනක් කීයද? 8යි. මේ 6නේ 5. 5න් බෑ පාරෙන් 9. මේක 4නේ 6 තියෙනවා. 6න් 7ක් බෑ. 6න් 7ක් බැරි නම් 16න් 7 9යි. දැන් මෙතන තියෙන බිංදු. බිංදු එකක් අඩු ගන්න. බෑනේ. සාමාන්‍යයෙන් මේ ඉලක්කම් දෙයක් තිබුත් අපි මෙහෙම අඩු කරන්න බෑ. අපි අනිත් පැත්තට කරලා මෙහෙම දාන්නේ නැහැ. හරි. හැබැයි මෙතන අපි ලඝු අඩු කරලා මෙහෙම අඩු කරලා බිංදුව එක දිනේ ගයි කියලා විසි ගන්නවා. හරි. දැන් අපි අර සාමාන්‍ය විදිහට අඩු කරොත් අපිට හම් වෙන්නේ දිනයකට මෙහා එකතු කරපොත්. දිනයකට මෙහා එකතු කරපු උත්තරේ අපිට ලඝු වගේ හොයන්න අමාරුයි නේ. අපි අපව මොකක් හරි කරලා මේ දැනට මේක හරව ගන්නවා. හරි. එහෙම නැතුව මේක ඉක්මනට හදාගන්න පුළුවන් විදිහක් තමයි. අපි නිකන් ඉලක්කම් දෙයක් අඩු කරන්නේ මෙහෙම අඩු කරන්න බැරි වුණාට අපි මේකෙන් අඩු කරලා මෙතන බිංදුවක් කරොත් බිංදුව එකක් අඩු කරලා වෙන එකකට දාගන්න ඕනේ. හරි. එහෙනම් මේකෙන් හිරු මොකද? 10 ඍණ එක්කෙන බලයක්. 9 9 8යි. 9 9 8 තුන කියන්නේ. 9 9 8 තුන කියන්නේ කොයිද කියලා බලන්න. 9 9 8 කියන්නේ 9.9යි. 6 කියලා තියෙනවා ලඝු වර්ග. හරි. 9.9යි බි. ඒ කියන්නේ උත්තරේ අපිට හම් වෙන්නේ 0.996යි කියන. මේ x දැන් 0.996 කියන්නේ මොකක්ද? මේක එකට ගොඩක් ආසන්නයි. එහෙනම් වැරදි නෑ කරන එක. මේක අපිට පුළුවන් මේක එකට ආසන්නයි කියලා. අපිට ආවේ tan x සමානයි 0.996. මේක එකට ඉතාම ආසන්න නිසා මේකට ආසන්නයි කියලා tan එක මොකක් කොහොමද? tan inverse එකනේ එතකොට x කියන්නේ tan inverse එකයි. ඒ කියන්නේ මොකක් හරි කොණයක් තියෙනවා නම් ඒකේ tan නගේ එක වෙන. ඒක තමයි x ගේ උත්තරය. මොකද්ද කොණ? 40. අංශක 40. මේ යන්න පුළුවන්. නැත්නම් අපි නිකම්ම මේක හරියටම මූලටම හොයලා බලමු. 0.996 කියන්නේ මොකක්ද කියලා tan නගේ. ඒක x කියන්නේ tan inverse 0.996. මේක ඇති. හරි මේ උත්තරේ හරි.
ඔබට 0.99 කියන්නේ අපි හොයලා බලමු එනගේ කොච්චර 45ට ආසන්නද. හරි. අංශක 45. හරි. එතකොට අපිට ලකුණු මේ වගුවේ අපිට බලන්න පුළුවන් tan 0.99 tan හරි කෝණේ tan නේද 0.996 වෙනවා නම් කෝණය මොකද? හරි. එතකොට බැලුවොත් අපිට හම්බ වෙනවා 0.9යි 9යි 4යි දෙක තියෙනවා අංශක 44 කලා 50. අංශක 44 කලා 50ට තියෙනවා 0.994යි 996ට යන්නේ. කියන්නේ ඒක පුළුවන් මේකට 4යි 5යි තව 3ක් මැදට මේ කලා 3ක් එකතු කරගන්න. කියන්නේ මේක එන්නේ අංශක 44යි කලා 50. මෙයා කලා අතර වෙනසක් තියෙන 45ක් එක්ක එතකොට ඒක අංශක 45ක ගන්න කිසිම වරදක් නැහැ. හරි. හරි. එතකොට අපි මේක හොයන හැටි බැලුවා. කලා කියන්නේ අංශකයෙන් 60 එක ගන්නයි කියලා හිතන්න. හරි. එහෙනම් මේ ගන්න ප්‍රතිලෝපන දෙන්න තියෙනවා. ඕකේ tan තෝරනවා. මේ ගුණ කිරීමට ලකුණු තෝරනවා. මේ බෙදීම නම් කයි කියලා පුළුවන්. කලින් නෙමෙයි. ඒ කියන්නේ අපි මෙන්න මේක හොයලා හරි දෙයක් විතර බාගත්ත කොට මේකට අපිට ලකුණු ගන්නට අවශ්‍ය වුණා.